දියුණු රාජ්‍යයක ගුවන් යානා අංකණයකට හෝ අවි ආයුධ ගබඩාවට සතුරු ප්‍රහාරයක් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමක් සිදුවේවි. රුසියාව මෙම 2025 වර්ෂයේදී ආර්ථිකව මෙන්ම යුදමය වශයෙන්ද කඩා වැටෙන්නා වසරක් බවට පරිවර්තනය වේවි. රුසියාවට යුක්‍රේනයේ එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර මාලාවෙන් රුසියානු යුද ගුවන් යානා 41කට හානි සිදුව තිබෙනවා. හානි වූ යානා අතර ක්‍රූස් මිසයිල සහ න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළ හැකි යානාද වන බවයි වාර්තා වන්නේ. වෙන බුද්ධි සේවාව ප්‍රකාශ කරන්නේ රුසියානු ගුවන් කඳවුරුවලට එල්ල කරපු ප්‍රහාර වලින් රුසියාවේ බෝම්බ ප්‍රහාරක හැකියාව 34කින් අඩු කරන්න හැකියාව ලැබුණා කියලා. ඒ වගේම වුන් සඳහන් කරන විදිහට මෙහිදී රුසියානු යුද උපකරණ වලට සිදු වෙලා තියෙන හානිය ඩොලර් බිලියන 7කට අධිකයි. ඉතිහාසයේ සුප්‍රකට ට්‍රෝයිපුර සංග්‍රාමය සිහිපත් කරවන මේ ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා ලී ආවරණ සහිත කුටීරවල සංගවා තිබූ බව තමයි පසුව අනාවරණ වුණේ.